අයිබෝවන් අපි අද බලමු මානව ඇස සහ කන 9 වසර දෙවෙනි පාඩම ඒකේ පළවෙනි කොටස මානව ඇස මානව ඇසෙහි ව්‍යුහය මානව ඇසේ අපි වෙන කෙනෙක්ගේ දිහා බැලුවාම දැන් ඔයාලට මගේ දිහා බලනකොට මගේ ඇහැ පේන්නේ කොහොමද කියලා අපි මුලින්ම ඉඳලා බලමුකෝ. හරි. පේන්නේ මෙන්න මේ වගේනේ. මගේ ඇහැ පේනවා. ඒකේ මේක ඇහි කොටසක් නෙමෙයි ඇස් බැම්ම මම මේ ඇන්දේ ඇස් පිටාටු ඇන්දේ මේ ඔයාලට රූපේ අඳුර ගන්න ලේසියට. හරි. හරි. බලමුකෝ අපි මේ මොනවද අපිට පේන්නේ කියලා. මෙහෙම දැන් ඇහැ දිහා බලනකොට ගොඩ දෙනෙක්ගේ අපේ ලංකාවේ ගෙනම් ගොඩ දෙනෙක්ගේ දැන් මේ කොටස අපිට පේනවා කළු පාටට. නේද? සමහරුන්ගේ දුමුරු පාටටත් පේනවා. තවත් සමහරුන්ගේ කොළ පාටට පේනවා, නිල් පාටට පේන ඇත් ඉන්නවා. හැබැයි එයාලා ගොඩක් අඩුයි. ලංකාවේ ගොඩක් වෙලාවට පේන්නේ මේ කොටස කළු පාටට. නේ? ඊට පස්සේ මේ වටේ කොටස අපි පේන්නේ සුදු පාටට. ඊට පස්සේ මේ රතු පාටින් ගැන පොඩ්ඩක් පේශි වගේ සම්බන්ධ වෙලා තියෙන ටික අපි බලමු. මේ ඇහැ දැන් අපිට මේ වගේ පොඩියට පෙරුණට ඇත්තටම මේක අපි මේ කපාලේනේ තියෙන්නේ, ඔළුව ඇතුලේනේ තියෙන්නේ. මේ ඇහැ එළියට ගත්තොත් මොන වගේද පේන්නේ කියලා. චුට්ටක් කැත වුණා. හරිද? ඔන්න වගේ අපිට පේන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ ඇහැ දිහා මෙහෙම කෙලින් බලනවනේ. මම මේ පැත්තෙන් ඉඳන් මෙහෙම බලනවා. හරිද? ඔයාලා මගේ ඇහැ දිහා බලනවා. බැලුවාම පේන්නේ වටේ කළු පාටයි මැදත් කළු පාට තමයි පේන්නේ. මැද තියෙන සිදුරක්. මම ඇයි කළු පාටට පේන්නේ කියලා හේතුව කියන්නම් පස්සේ. මේ වටේ කළු පාටට පේන්නේ මෙන්න මේ කළු පාට රවුම තමයි මේ මැදින් පේන්නේ. හරිද? ඒක මැද තියෙන සිදුර තමයි මේක. හරිද? මේ කළු පාට රවුම මෙතන තියෙනවා. ඒක මැද තියෙන සිදුර තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඉස්සරහට තියෙන ටික ඒ ටික මේ පාරදෘශ්‍යය කියන්නේ ආලෝකයට ඉනිද යන්න පුළුවන් පටලයක් තියෙන්නේ. එතන ඉස්සරහා පොඩ්ඩක් දෙල්ලක් වගේ තියෙනවා. ටිකක් මේ කියන්නේ ජලීය ද්‍රාවණයක් වගේ. ඊට පස්සේ අපිට මේ ඔක්කොම ටික පේන්නේ සුදු පාටට. මේ ඔක්කොම ටික සුදු පාටට පේනවා. ඒකෙන් මෙන්න මේ වගේ මම මේ කඩේලක් ඇන්දේ. මෙන්න මේ කඩේලින් ඉස්සරහා කොටස විතරයි අපිට මේ ඇස කියලා මේ පේන්නේ. හරිද? මේ කඩේලින් පස්සේ තියෙන මේ ලොකු කොටසම අපිට පේන්නේ නැහැ. හරිද? අපිට ඇහැ චූටියට පෙනුනට චූටියට පේන්නේ මෙන්න මේ කොටස විතරක් අපිට පේන නිසා. හැබැයි ඒ කියන්නේ මම මේ පැත්තට ගියොත් මෙන්න මේ ප්‍රමාණය. හරිද? මෙතනින් ඉස්සරහා ටික විතරයි ඇහැ කියලා අපිට පේන්නේ. මේ ටික මේ කපාරස්තිය ඇතුලේ තියෙන්නේ. අපි කියනවා අක්ෂිකූපය කියලා. මේ කපාලස්තියේ ඇහැ තියෙන සිදුරට. ඇස් දෙකම තියෙන දොකට හැම සිදුරු දෙක. අපි බලමු මේ ඇහැ මෙහෙම මේ පැත්තෙන් කැපුවොත්. හරිද? මෙහෙම කැපුවොත් උඩේ ඉඳන් පල්ලෙහාට හරස් කඩක් කපලා ගත්තොත් ඇහැ ඇතුලේ කොහොමද අපිට පේන්නේ කියලා.
හරිද? මේ හැයි එළියෙම තියෙන ලේයර් එක. එහෙම. දැන් මෙතන මේ තියෙන ත්‍රිමාන ව්‍යුහයක්. මේක ද්විමාන ව්‍යුහයක්. පැත්තෙන් බැලුවම පේන විදිහ. හරිද? මම මේ හැම මෙහෙම කපලා මේ පැත්තෙන් ඉඳන් බැලුවොත් මෙහෙම බැලුවොත් පේන විදිය තමයි. මෙහෙම බැලුවොත් පේන විදිය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඊළඟට ඒකේ අපිට මේ ඉස්සරහින් පේන කොටස මෙන්න මේ කොටස ආලෝකයට විනිවිද යන්න පුළුවන්. මෙන්න මේ හරියට ඉඳලා තියෙනවා. හරිද? ආලෝකයට විනිවිද යන්න පුළුවන්. ඒ කියන්නේ පාරදෘශ්‍යයි හරිම තුනී ස්තරයක්. ඒක පිටිපස්සේ ටික මේ සුදු පාටයි. සුදු පාට අපිට මෙන්න මේ මෙතන මේ සුදු පාටට පේනුනේ. අනේ ටික තමයි මේ. මෙන්න මේ කොටස. හරිද? මේ එළියෙම තියෙන ලේයර් එකේ හරස් කඩ තමයි මේ. ඊට පස්සේ ඒලේ එක තමයි මේක. මේක ගොඩක් රුධිර වාහිනී තියෙන ස්තරය. ඒ කියන්නේ ඇසට රුධිරය ගෙනෙන්නේ මෙන්න මේ ලේ එකේ. ඒක මැද තියෙනවා මෙන්න මේ වගේ උත්තර කාචයක්. උත්තර කාචයක් තියෙනවා. ඒක වීදුරු වල ඉන්න මේ හැදලා තියෙන්නේ. නිකන් මේ ඊට පස්සේ සුළුම තියෙනවා මෙන්න මේ වගේ එකක්. හරිද? මෙන්න මේ ඉඳලා යන ස්නායු ඔක්කොම එකතු වෙලා මේ තනි ස්නායුවක් හැදෙනවා. තනි එකක් හැදෙනවා. ඇසේ ව්‍යුහය මෙන්න මෙච්චරයි වලට තියෙන්නේ. අපි බලමු මේකේ කොටස් හඳුන ගන්න කොහොමද මේ කොටස් නම් කරන්නේ කියලා. හරිද? මෙන්න මේ ඉස්සරහින්ම තියෙනවනේ ආලෝකයට විනිවිද යන්න පුළුවන් පාරදෘශ්‍ය ගොඩාක් සිනිඳු පටලයක්. ඒකට අපි කියනවා ස්වච්ඡය කියලා. ස්වච්ඡය. ඊට පස්සේ මෙන්න මේ මං කියුවනේ කළු පාටට පේනවා කියලා. මෙතන කළු පාටයි. මේ ගොඩ දෙනෙන් කළු පාටට පේනවා කියලා. ඒක තමයි මේ හරස්කඩ කැපුවා මෙහෙම පේන්නේ. ඔයාලා හිතන්නකෝ මේක ත්‍රිමානව තිබ්බනම් මෙන්න මෙතන තියෙන විදිහට තිබ්බනම් ඒක පේන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ විදිහට තමයි පේන්නේ. ඒක හැබැයි මම මේ ඇඳලා තියෙන දිවාන තලයක්. ඒකට ඒක පේන්නේ නැහැ අපිට. හරිද? මේ විදිහට තමයි පේන්නේ. හරස් කඩක් බැලුවහම. මේකට කියනවා තාරා මණ්ඩලය කියලා. මේ කොටස අපි හඳුන්වනවා තාරා මණ්ඩලය කියලා. තාරා මණ්ඩලය. ඊට පස්සේ මෙන්න මේ තාරා මණ්ඩලය මෙන්න මේ තාරා මණ්ඩලයනේ. තාරා මණ්ඩලයේ ඇතුලේ මේ මැද තියෙන සිදුර. ඒ සිදුරට අපි කියනවා කණීනිකාව කියලා. මෙන්න මේ සිදුර. කණීනිකාව කියන්නේ මේ තාරා මණ්ඩලය මැද පිහිටි සිදුරට. ඒක මොකොත් පටලයකින් හැදිච්ච එකක් නෙමෙයි. හරි. ඊට පස්සේ මෙන්න මේ තියෙනවනේ මං කිව්ව උත්තර කාචයක් තියෙනවා කියලා. මේක ද්වි උත්තලයි. බලන්න මේ පැත්තෙන් බැලුවහම මේ පැත්ත උත්තලයි.
එහෙම බැලුවහම ඉතුරු කොටස උත්තලයි. ද්වි උත්තලයි. දෙපැත්තම උත්තලයි. ඒකට අපි කියනවා ඇහි තියෙන කාචයට අපි කියනවා අක්ෂි කාචය කියලා. අක්ෂි කාචය. ඊට පස්සේ අපිට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ මේ කාචය රඳවගෙන ඉන්නේ. කාචය සම්බන්ධ කරගෙන ඉන්නේ මෙන්න මේ කොටස්. අන්න ඒවට අපි කියනවා ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි. ප්‍රතියෝජක පේශි. හරිද? දැන් ඔයාලට මේක මේ ඇහැ උඩිනුයි යටිනුයි විතරක් වෙනුනට මේක මේ වටේටම තියෙනවා. හොඳද? මේ උත්තර කාචයත් අපි ඔය දකින්න වීදුරු උත්තර කාච විද්‍යාගාරයේදී ඒ වගේ තමයි. මෙතන මේ හරස් කඩ පෙළුනට මේක මේ රවුම් එකක්. මේ වගේ රවුම් එකක් තමයි මේක. මේ ප්‍රතියෝජක පේශි වටේටම තියෙනවා. මේ තාරා මණ්ඩලයත් මෙහෙම වටේටම තියෙනවා. ඊට පස්සේ මේ හැම එකම මෙහෙම වටේටම රවුමට තියෙනවා. අපි මේකට ප්‍රතියෝජක පේශි කිව්වනේ. අපි මෙන්න මේ රතු පාටින් අද විතර ටික ඒ ටිකට කියනවා රුධිරග්‍රාහය කියලා. රුධිරග්‍රාහය කියන්නේ මේ රතු පාට කොටස, ඉතුරු කොටස. හරිද? ඊට පස්සේ ඇහැට ඇතුළතින්ම තියෙනවනේ. මේවා මේ නිල් පාටින් ඇතුළත තියෙන්නේ. ඒක තමයි ඇසේ තියෙන අභ්‍යන්තරම ස්තරය. ඒකට අපි කියනවා දෘෂ්ටි විතානය කියලා. හරිද? දෘෂ්ටි විතානය. මේ කොටසට කියන්නේ දෘෂ්ටි විතානය කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ දෘෂ්ටි විතානයේ තියෙනවා මෙන්න මේ කාචේ මෙන්න මේ තියෙන්නේ මෙතන කණිනිකාවට හරි කෙලින් පිටිපස්සේ දෘෂ්ටික සංවේදී සෛල කියන්නේ අපි දෘෂ්ටි හඳුනා ගන්න අපිට උදව් වෙන සෛල. ඒවට අපි කියනවා වර්ග දෙකක් තියෙනවා. යෂ්ටි සෛල සහ කේතු සෛල කියලා. අන්නේ යෂ්ටි සෛල සහ කේතු සෛල වැඩිපුරම තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන තමයි වැඩිපුරම තියෙන්නේ. ඒක නිසා ඇහැට ඇසට අපි කියමු මෙහෙම ආලෝක කිරණ මේ පැත්තේ එනවනේ. ඒ කිරණ වලින් හට ගන්න ප්‍රතිබිම්බය මෙන්න මෙතන හැදුණොත් මේ ඕන තැනක හැදෙන්න පුළුවන්. මෙන්න මෙතන හැදුනොත් අපිට හොඳින් මේ ප්‍රතිබිම්බය අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පෙනීම උපරිමයි. අපි මෙතෙන්ද කියනවා කහ කපය කියලා. පේනවද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ ඇහි ඔක්කොම තියෙන මේ දෘෂ්ටික සංවේදී මේ සෛල වලින් එන ස්නායු එකතු වෙලා හැදෙනවා තනි ස්නායුවක්. අපි මේ ඒ ස්නායුවට කියනවා දෘෂ්ටික ස්නායුව කියලා. හරිද? මේ ස්නායුවෙන් තමයි මේ ප්‍රතිබිම්බය ගැන පණිවිඩේ අපේ මොළයට ගෙනියන්නේ. හරිද? මේ ස්නායුවෙන් තමයි මොළයට ගෙනියන්නේ. මොළේ සාමාන්‍ය පිටිපස්සේ මෙන්න මේ පැත්තේ තියෙනවා දෘෂ්ටියට සංවේදී ප්‍රදේශය. අනිත් ප්‍රදේශයට මේ හැදිච්ච ප්‍රතිබිම්බය ගැන පණිවිඩය ගෙනියන්නේ මෙන්න මේ ස්නායුව මගින්. හරිද? අපි මේකට කියනවා දෘෂ්ටික ස්නායුව කියලා. හරිද? දෘෂ්ටික ස්නායුව. ඊට පස්සේ මෙන්න මේ දෘෂ්ටික ස්නායුව මැදි මෙන්න මේ කොටසේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ කොටසේ මේ අපි කිව්වේ අර යෂ්ටි සහ කේතු සෛල කියලා වර්ග දෙකක්. දෘෂ්ටි හඳුන ගන්න සෛල. ඒ සෛල පිහිටන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ වස්තුවක ප්‍රතිබිම්බය මෙන්න මෙතන හැදුනොත්. හරිද? උත්තර කාචය මගින් ඇවිල්ලා ප්‍රතිබිම්බය මෙන්න මෙතන හැදුනොත් අපිට මේ අඳුර ගන්න බෑ. කියන්නේ අපිට පේන්නේ නැහැ. ඒක අන්ධයි වගේ. අපි එතෙන්ට කියනවා මේ පොඩි කොටසට අන්ධ කොටසට අන්ධ බිඳුව කියලා.
අංග බිඳුව කියලා. හරිද? හරි. ඔක්කොම අපිට පේන කොටස් ටික ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ ඇහි මේ හැඩයක් තියෙන ගෝලාකාර හැඩේ පවත්ව ගන්න මෙන්න මේ ටිකේ තියෙනවා තරලයක්. ජලීය තරලයක්. හරිද? ජලීය ද්‍රාවණය. ඒක මේ පාරදෘශ්‍යයි. ඒකෙන් තමයි මේ ඇහි හැඩේ පවත්වාගෙන යන්නේ. මේක ඇතුලේ පිරලා තියෙනවා. හිතන්න ජෙල් එකක් පිරලා තියෙනවා කියලා. අපි මේ පිරලා තියෙන තරලයට කියනවා කාච රසය කියලා. හරිද? කාච රසය කියනවා. ඊට පස්සේ ඒ වගේම මෙන්න මේ ඉස්සරහ කොටසේ මේ සච්චයට ඇතුලේ තියෙන මේ අක්ෂිකාචයට ඉදිරියේ මේ කොටසේ තියෙනවා ඒ වගේ තරලයක්. ඒකත් ඒ වගේමයි. ඒකටත් පාටක් නැහැ. ඒක නිකන් වතුර වගේ. ඒකට අපි කියනවා අම්මය රසය කියලා. හරි. දැන් ඇසේ කොටස් සියල්ලම නම් කරලා ඉවරයි. හරි. ඔයාලට දැන් තනියම පුළුවන් ඔයාලට අඳුර ගන්න පුළුවන් කොහොමද මේ කොටස් පිළිහිටලා තියෙන්නේ කියලා. හරිද? ඔයාලට මේක අඳින්න එන්නේ නැහැ. ඔයාලට මේ කොටස් අඳින්න එන්නේ නැහැ. ඇස අඳින්න කියලා එන්නේ නැහැ. හැබැයි ඇසේ රූප සටහනක් දීලා කොටස් නම් කරන්න කොටස් අඳුර ගන්න ඉන්න පුළුවන්. හරිද? දැන් බලමු මම කිව්වනේ මෙන්න මේ කණීනිකාව. එහෙම නැත්නම් මේ වටේ මේ තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර. හරිද? මේ සිදුර මෙතන එතන මුකුත් පටලයක් නැහැ. ඒත් අපිට ඒක කළු පාටට පේන්නේ කියලා. හරිද? ඒකට හේතුව තමයි මෙන්න මේ ඇහැ තියෙන්නේ. ඇහි ඇතුළ අඳුරුයිනේ. ඒ කියන්නේ අපිට දෙයක් දීප්තිමත් අපිට දෙයක් පේන්න නම් එක්ක ඒකෙන් ආලෝකය නිකුත් කරන්න ඕන. අපි තුම් ඉර, තරු ඒ වගේ. අපිට ඒව පේන්නේ ඉරෙන් ආලෝකය නිකුත් වෙනවා. බල්බ් එකක් දිහා බැලුවම ස්විච් එක ඔන් කරාට පස්සේ ආලෝකය නිකුත් වෙනවා. ඒක නිසා අපිට ඒක දීප්තිමත් පේනවා. එහෙම නැත්නම් වෙන කවුරු හරි ඒ කියන්නේ කෘත්‍රිම ආලෝක ප්‍රභවයක් වෙන මේ ලයිට් එකක් හරි මේ ස්වභාවිකව තියෙනෝනේ අපිට ඉර හරි නිපදවන ආලෝකය ඒ වස්තුවක වැදිලා ඒක පරාවර්තන වෙලා අපේ හැට එන්න ඕන. හරිද? එහෙම වුණොත් තමයි අපිට එතන මොකක් හරි අපිට දෘෂ්ටියක් මේ ඇති වෙන්නේ අපිට පේන්නේ. එහෙම වුණොත් විතරයි. අපිට හඳ පේන්නේ හඳ ආලෝකයෙන් නිකුත් කරන්නේ ඉරේ නිකුත් වෙන ආලෝකය හඳේ වැදිලා පරාවර්තන වෙලා එනවා. අපිට ඉතින් හඳ පේනවා. ඒ වගේ තමයි දැන් මේක ඇතුලේ ආලෝකය නිකුත් වෙන්නේ නැහනේ කොහෙන්වත්. මේක ඇතුළට එන්න ඕන කොහේ හරි එළියේ තියෙන ආලෝකයක් තමයි මේක ඇතුළට එන්නේ. අන්න ඒක නිසා මේක ඇතුළ අඳුරු. ඇතුලේ ආලෝකයක් නිකුත් වෙන්නේ නැහැ. මේ සිදුර හරහා ඇතුළට එන ආලෝකයක් විතරයි මේ වෙන්නේ. අපිට එතකොට එළියෙන් වෙන කෙනෙක් මේ කෙනෙක්. හරිද? මේ මම හිතුව මේ තියෙන මගේ ඇහැ කියලා. මේ මම මේ පැත්ත බලාගෙන ඉන්නකොට මේ මගේ ඇහි හරස් කන. මේ පැත්තකින් ඉන්න ඔයාලා. ඔයාලා මගේ දිහා මෙහෙම බලද්දී මේක ඇතුළු කළුවරයි. කළුවර වුණාට පස්සේ මෙතනින් ඔයාලට පේන්නේ මෙන්න මෙතනින් විතරයි ඔයාලට මේක ඇතුළ පේන්නේ. මෙන්න මෙතනින් විතරයි. හරිද? මෙතනින්. ඇතුළ ඔයාලට පේන්නේ ඇතුළ කළුවරින්ද කළු පාටට. හරිද? ඒක නිසා මෙන්න මේ මං කියපු තාරා මණ්ඩලයේ කළු පාට උනත්, නිල් පාට උනත්, මොන පාට උනත් මෙන්න මේ මැද සිදුර ඕනම කෙනෙක්ගේ අපිට පේන්නේ කළු පාටට. මේක අපේ විතරක් නෙමෙයි. නිකන් පෝසෙක්ගේ ඒ වගේ බැලුවත් එහෙමයි. හරිද? බල්ලෙක් වුණත් එහෙමයි. මැද කළු පාටට පේන්නේ. වටේ වෙන පාටකට පේනවා. ඒක නිසා තමයි ඇතුළ මේ සිදුර කළු වෙන්නේ. ඊට පස්සේ වැදගත්ම දෙයක් තියෙනවා. මෙන්න මේ තාරා මණ්ඩලයේ තියෙන මේක මේ හරස් කඩේ තියෙන ඒ තාරා මණ්ඩලය අපේ ඇහැට වැටෙන ආලෝක ප්‍රමාණයට සංවේදී. ඒ කියන්නේ අපේ ඇහැට ගොඩාක් ලොකු එළියක් වැටුණොත් අපි හිතමු ෆ්ලෑෂර් ලයිට් එක කළුවරේ රෑ යනකොට මොකක් හරි වෙන වාහනයක හෙඩ් ලයිට් එක වැටෙනවා. කෙලින්ම ඉර දිහා බලන්න යනවා. බලන්න හොඳ නැහැ කෙලින් ඉර දිහා. බැලුනොත් වැරදිලාවත් ටක් ගාලා මොකද්ද වෙන්නේ? ආලෝකය වැඩි නිසා මේක සංකෝචනය වෙනවා. සංකෝචනය වෙලා මේ සිදුර පොඩි වෙනවා. අපි ඒ කියන්නේ අඳුරු තැනකින් දියොත් අපිට අපේ ඇහැට එන ආලෝක ප්‍රමාණය මදි නම් මොකක්
මොකද කරන්නේ මේ සිදුර ලොකු වෙනවා. හරිද? මේ වගේ තමයි ගත්තා මෙතන සිදුර ලොකු. අපිට ඔය මේ ආලු මේ කියන්නේ ඔය සිදුර ලොකු වෙන එක පොඩි වෙන එක සාමාන්‍ය මිනිස්සුන්ගේ ලොකුවට බලා ගන්න බෑ අපිට. පැහැදිලිව පේන්නේ නැහැ. අපි බැලුවොත් පූසෙක්ගේ වගේ. ගෙදර පූසෙක් ඉන්නවා නම් බලන්න උගේ සාමාන්‍ය වෙලාවට අඳුරු වෙලාවක වගේ බලන්න ඇහැ ලොකු වෙලා තියෙන්නේ මෙතන. ලොකුවට තියෙනවා. හැබැයි එළිය වැටෙනවා. ඇහැට පොඩ්ඩක් නිකන් ටෝච් එකක් ඇල්ලුවොත් වගේ මේ අපිට බලා ගන්න පුළුවන්. මෙහෙමනේ උගේ ඇහෙත් මෙතන තියෙන්නේ. ඒක මෙන්න මේ වගේ හීන වෙනවා. හරිද? හීන වෙලා මෙන්න මේ වගේ තාරා මණ්ඩලෙ පේනවා. හරිද? මැද හරිම හීනි පොඩි නිකන් ඉරක් වගේ. හැබැයි එහෙම ඒ එළිය අයින් කරාම ඇහෙන් එතන තාරා මණ්ඩලේ ලොකු වෙලා මෙතනින් මේ වගේ උගේ හැද ලොකු වෙනවා. ඇහි සිදුර ලොකු වෙනවා. මේ ඔන්නෝක අපිට බලා ගන්න පුළුවන්. මේ තාරා මණ්ඩලයේ තියෙන වැදගත්කම ඒක තමයි අපේ ඇහැට ඇතුල් වෙන ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ තාරා මණ්ඩලය. ඊට පස්සේ මේ තියෙන අක්ෂිකාචය උත්තල කාචය. හරිද? අනේ උත්තල කාචයෙන් පුළුවන් හිතමුකෝ දැන් මේක මම මකන්නම්කෝ. හරි. උත්තල කාචයක් මෙහෙම තියෙනවා. මේ පැත්තේ දැන් ආලෝකය එනවා මෙහෙම. ආලෝක කිරණ දෙකක් එනවා කියමුකෝ. මේ ඈත දැන් එන ආලෝක කිරණ. එහෙම වුණාම තමයි මේ ආලෝක කදම්බයක් වගේ මේක මේ ආලෝක කිරණ දෙකක්. එහෙම වුණාම තමයි මෙහෙම සමාන්තරව එන්නේ. ආලෝක කිරණ දෙකම සමාන්තර වෙනවා නම් මේක ඇසට දුරින් පිහිටි වස්තුවක ඉඳන් එන එක. මේ ඇහෙන් උත්තල කාචයෙන් වර්ධනය වෙලා මෙන්න මෙතන හැදෙන ප්‍රතිබිම්බයක්. හරිද? එතන ප්‍රතිබිම්බයක් හැදෙනවා. මෙතන තියෙන මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් හැදෙනවා මෙතන. මෙතන කියන්නේ ඈත තියෙන වස්තුවක් ප්‍රතිබිම්බය හැදෙනවා මෙතන. ඒ කියන්නේ මේ ඇහැට එන කිරණවල ප්‍රතිබිම්බය මෙන්න මෙතන හදනවා. ඒ කරන්නේ උත්තල කාචේ. අපි හිතමු ඇහැට ළඟ ඉඳන් එනවා කියලා මොකක් හරි මේ අපි යන්නේ මේ ඇහැට දුර ඉඳන් එන එකක් නේ. ඇහැට ළඟ ඉඳන් එනවා කියමු. එසට ළඟින් පිහිටි වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ. හරි එහෙම ළඟ ඉඳලා ආවත් ඒතකොට සමාන්තරව නෙමෙයි ඉන්නේ දැක්කද? එහෙම වෙන ආලෝක කිරණ මෙහෙම නාභිගත කරන්න පුළුවන් මෙන්න මේ උත්තර කාචයකට. කියන්නේ මේ ඇහැ ළඟ අපි ළඟට බලනකොට අපේ ඇහැට ළඟ තියෙන දෙයක් දිහා මම මේ පෑන් දිහා බලනවා නේ. එහෙම බලනකොට මේ වගේ තමයි පේන්නේ. මේ පෑන් ප්‍රතිබිම්බය මෙතන හදනවා. ඇත්තටම මෙතන හැදෙන්නේ යටිගුරු ප්‍රතිබිම්බයක්. ඒ යටිගුරු ප්‍රතිබිම්බය හැදෙන විදිහ මම ඔයාලට පැහැදිලි කරන්නම්. මෙන්න තියෙනවා. මෙහෙම එන කිරණය හැදෙනවා මෙහෙම. හරි. ප්‍රශ්නේ කිරණ තියෙනවා. දැන් ඔයාලට මම අවස්ථා දෙකක් ගැන කිව්වා. එකක් තමයි ඇසට දුරින් පිහිටි වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ වල ප්‍රතිබිම්බය සැදීම. ඒත් කාචයේ තියෙන මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙතන. ඊට පස්සේ ඇසට ළඟින් පිහිටි වස්තුවක ඒත් කාචයේ තියෙන මෙතන ඒත් ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙතන. එහෙමනම් අනිවාර්යයෙන්ම
කාච බලය එහෙම කිව්වොත් නැත්නම් කාචේ මෙන්න මේ උත්තර ස්වභාවයේ තියෙන උත්තර ස්වභාවය අනිවාර්යයෙන්ම අපි බලන්නේ දුරද ළඟද කියන කනුව උත්තර ස්වභාවය වෙනස් කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කාචේ හැඩය වෙනස් කරගන්න පුළුවන්. උත්තර ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙනස් කරලා දෙන්නේ මෙන්න මේ ප්‍රතියෝජක පේශි වලින්. මේ පේශි ලිහිල් වෙනවා, තද වෙනවා, සංකෝචනය වෙනවා. ඒ මත මේක උත්තර ස්වභාවය වැඩි වෙනවා, අඩු වෙනවා. මෙහෙම ඇදුනොත් අඩු වෙනවා. එකතු වුණොත් උත්තර ස්වභාවය වැඩි වෙනවා. අපි ළඟ බලද්දී ළඟ දෙයක් දිහා බලද්දී උත්තර ස්වභාවය වැඩි වෙනවා. දුර දෙයක් දිහා බලද්දී උත්තර ස්වභාවය අඩු වෙනවා. ඊළඟට මෙන්න මේ තියෙන්නේ අපි රුධිරග්‍රාහී කියලා. ඒ රුධිරග්‍රාහීන් තමයි ඇසට රුධිරය සපයන්නේ. නේද? රුධිරේක ඇසේ තියෙන ඇසට ඔක්සිජන් මේ ඔක්කොම ඉන්නේ ඒකේ. ඊළඟට මේ දෘෂ්ටිතාණයෙන් තමයි ප්‍රතිබිම්බ අඳුරගන්නේ. යෂ්ටි සහ කේතු සෛල කියලා සෛල වර්ග දෙකක් තියෙනවා. ඒවා තමයි දෘෂ්ටියට සංවේදී සෛල. ඒ සෛල වලින් තමයි මේ දෘෂ්ටිය අඳුරගන්නේ. ඊළඟට මෙන්න මේ දෘෂ්ටි විතානේ මේ දෘෂ්ටි ස්නායුවෙන් තමයි දෘෂ්ටික ස්නායුවෙන් තමයි ඒ හැදෙන මේ ප්‍රතිබිම්බය පිළිබඳ පණිවිඩේ මොළයට ගෙනියන්නේ. හරිද? මෙතන හැදෙන්නේ යටිගුරු ප්‍රතිබිම්බයක්. වස්තුවේ යටිගුරු ප්‍රතිබිම්බයක් තමයි මේ දෘෂ්ටි විතානේ මත හැදෙන්නේ. ඒක මොළයට ගෙනිච්චට පස්සේ මොළෙන් අඳුර ගන්නවා උඩුගුරු ප්‍රතිබිම්බයක් විදියට. කන්වර්ට් කරගන්නේ මොළේ. හොඳයි දුවේ පුතේ මේ ඔයාලට මේ ප්‍රමාණය විතරයි ඔයාලගේ සිලබස් එකට ඇස ගැන තියෙන්නේ. ඔයාලා කොහොමත් කොටස් නම් කරන්න විතරයි ඉන්නේ. රූපයක් දීලා කොටස් හඳුන ගන්න වගේ. හැබැයි තනියෙන් මේ හඳින්න පුළුවන් නම් ඇඳලා කොටස් නම් කරගන්න පුළුවන් නම් ඔයාලට ඕනම රූප සටහනක් නම් කරන්න හැකියාව ලැබෙනවා. මම හිතනවා ඔයාලට අද මං කියලා දීපු කොටස හොඳින් තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.